WhatsApp use කරන ඔයාට මෙන්න මේ ට්‍රික්ස් එක මම ගෙනාවේ වැදගත්ම වෙයි කියලා තමයි. ඉතින් චූටි නෝටි ඩබල් ගේම් ගහන සුදු අම්මි එක්කයි සුදු තාත්ති එක්කයි නම් මෙන්න මේ ට්‍රික්ස් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මුලින්ම මතක් කරනවා මේ සෙටින් එකේ ගැන විස්තර ටික බලන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න. මෙයාගේ වැදගත් වෙන වීඩියෝ ආගේ ළඟට ගන්න පුළුවන් මාව සබ්ස්ක්‍රයිබ් කරගත්තොත්. හරි ඉතින් මම මේ සෙටින් එකේ බේසික්ලි වෙන දේ කියලා දෙන්නම්. ඔයා ෆෝන් එකේ data on කරලා තිබ්බොත් ඔයාට කවුරුම හරි කෙනෙක් WhatsApp වලින් මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යෙන්ම හරි දෙක වැටෙනවා. ඉතින් ෆෝන් එකේ data on එකේ කියලා ඕනම කෙනෙකුට එතකොට පෙන්නනවා. ඉතින් ඔයාලට මේකට විසඳුමක් විදිහට WhatsApp ලා දීලා තියෙනවා. setting එකක් open කරලා on කරගන්න. ඉතින් මේ setting එක on කරගත්තාම වෙන්නේ basically ඔයා WhatsApp එකේ online නැහැ කියලා තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාගේ mobile එකේ data on එකෙත් නැහැ කියලා තමයි මේ setting එක on කරගත්තාම පෙන්නන්නේ. ඉතින් ඔයාලට ඕන social media එකක් use කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා WhatsApp online නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ setting එක හදාගන්න විදියට මම A to Z කියලා දැන්. ඉතින් මේ system එක ගැන දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති. ඉතින් මම නොදන්න කට්ටිය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි ඉතින් මම කියලා දෙනවා A to Z මේ setting එක හදන විදිය. ඉතින් අපි යමු වීඩියෝ එකේ මේ setting එක කොහොමද අපි enable කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පුළුවන් කෙලින්ම WhatsApp එක open කරගන්න normally basic යන විදියට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න 3 dot touch කරන්න. ඉතින් 3 dot touch කරන්න පුළුවන් නැත්නම් අලුත් update එකදී මෙන්න මේ විදියට open කරගන්න පුළුවන් setting ටික. ඉතින් ඔයාලට මෙතන තියෙන data and storage කියලා tab එකක්. මෙන්න මේ tab එක ඔයා click කරගන්න ඕනේ. හරි. ඉතින් ඔයා මේ විදියට click කරගත්තාම ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන proxy setting proxy කියලා තියෙනවා. ඉතින් setting කියලා නෑ sorry. proxy කියලා tab එකක් තියා මෙන්න. හරි ඉතින් ඔයා මේ proxy කියන එක click කරගන්න ඕනේ. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ interface එක මේ වගේ නැතුව ඇති. මොකද ඔයා මේ proxy setting enable කරලා නැති නිසා. ඉතින් මම මේක enable කරලා තියෙන නිසා තමයි මගේ මෙහෙම පෙන්නන්නේ. ඒක අවුලක් ගන්න එපා ඔයා. ඉතින් ඔයාට පුළුවන් මේක normally touch කරගන්න. ඉතින් touch කරලා ඉවරලා මෙන්න මෙතන ඔයා type කරගන්න ඕනේ 1.1 කියලා 4ක්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 8.8 කියලා type කරගන්න 4ක්. ඉතින් මම මෙන්න මේ විදිහට type කරන විදිහට ඔයාලට පුළුවන් type කරගන්න. ඊට පස්සේ හරිය දෙන්න ඕනේ. හරිය දීලා ඉවරලා ඔයා back වෙන්න. හරි ඉතින් ඔයා back වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන tick එක දාලා තිබ්බොත් ඔයාගේ ෆෝන් එකේ data on එකේ නැති විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයා WhatsApp එකේ online නැති විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඒ වුණාට මම ෆෝන් එකේ data on එකේ තියෙන. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට. හරි. ඉතින් ඔයාට මේ tick එක off කරොත් ඔයා WhatsApp එකේ online ඉන්න විදිහ තමයි පෙන්නන්නේ. ඉතින් ඔයා WhatsApp එකේ online ඉන්නවා කියලා තමයි පෙන්නන්නේ. මේ tick එක off කරගත්තොත්. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාගේ යාළුවාට අනිවාර්යෙන් share කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න. ඔයාලට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඉතින් ඔයා ප්‍රශ්න තියාගෙන ඉන්න ඕනේ. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙය comment section එකේ comment එකක් දාන්න. එහෙම නැත්නම් personally මට message එකක් දාන්න පුළුවන්. ඉතින් මගේ number දාලා දෙනවා පල්ලෙය description එකේ. ඉතින් අපි ආයෙත් අලුත් මෙයාගේ වැදගත් වෙන tricks එකක් අරගෙන මම නැවත වීඩියෝ එකක් අරන් ඉන්න ළඟදී. ඉතින් සුබ දවසක් හැමෝටම.